අන්තිම කෙලෙස්සුවා. හැමදාම ඔබම දිනුවට දන්නවද මේ මගේ වාරේ. විනාශයි. තුවාලයි එන්න බැරි වෙයි. හොඳයි ඉක්මන් කරලා අපි මෙතනින් යමුකෝ. මාව ගෙනියන්න දෙමව්පියන්ගේ සොහොන් කැපට. පියාණෙනි දෙදෙනාටම මගේ නමස්කාරය. පියාණෙනි අකමැත්තෙනුයි මා ඔහු සමග සටන් කරන්නේ. ඔහු ඉතා හිතුවක්කාරයි. මට කළ හැකි වෙන යමක් නැහැ. දන්නව නේද ඔහු තමයි මට සිටින එකම සොයුරා. නිතර මම සිහි නැමැව්වා ඔහු ආදරෙන් මාව වැළඳගනී කියලා. සොහොයුරා කියන වචනය අහන්න මං ආස කළා. පියාණෙනි ඔබ දන්නවා
මකර ගෝත්‍රයේ නායකයා වීමට අවශ්‍ය බලය වූ තවට තියෙනවා. මට හැකි ඔහුට උපකාර කරන්න. ඒත් ඔහු කවතාවත්ම මට යට ඉඩ දෙන්නේ නැහැ. පියාණෙනි ඔබට මා ගෞරව කරනවා. මට මකර අධිරාජ්‍යගේ ත්‍රිශූලය ලබා දීම ගැන. මගේ ජීවිතය දැන් ආරක්ෂිතයි පියාණෙනි. ඔබ මට දුන් වරම මිනිසුන්ගේ යහපතටයි. මම ඔබට පොරොන්දු වෙනවා. දිවිහිමියෙන් එය ආරක්ෂා කරන්න. ජූලි පාලව මායා රජුනි, මේ කුඩා රත්රන් මංජසාව ඔබට පූජා කරමි. දහස් වරක් සැරදේවා, දීර්ඝායු වේවා. ස්තුතියි, පිටෝ යන්න. මායා රජුනි, ඔබතුමා ඔබ හැදකීමටයි පැමිණියේ. සුදු ගංගාවේ රැඳී නොසිට ඔබ මෙහි පැමිණිය කුමකටද? මායා රජුනි, මූලියන් නැමැති කාන්තාව පැමිණ මගේ දෙවල සාමුලින්ම විනාශ කළා. මට තුවාල කළා. මට උපකාර කරන ලෙස අයද සිටිනවා ඔබතුමාගෙන්. මුලියන් මීට පෙර විනාශ වුණානේ. මායා රජුනි විශ්වාසයි මම ඒව විනාශ කළ බව. කෙසේද? ප්‍රාක්ෂය වැරදීමක් වෙන්න බැරිද? සත්‍යයි. පාදුට දෙනි වැරදි. මායාදේවී. මායා රජුනි ඇත්තෙම මම මෙය සිතාමතා කළ දෙයක් නම් නොවේ. දන්නවද මම අකමැතිම දේ? වංචාව, බොරුව, ද්‍රෝහිවීම. මට සමාවෙන්න මායා රජුනි. ඔගේ වරදක් නෙමෙයි. මෙසේ නොකරන්න. වරදට කිසිම සමාවක් නෑ. මට සමාවෙන්න මායා රජුනි. යමක් කරන විට නිවැරදිව කළ යුතුයි. දැන් කළ යුතු දේ මම පැවසිය යුතු නැහැ නේද ඔබට? ඔබතුමා කලබල විය යුතු නැහැ. විනාශ කරන්නම් මෙය. විනාශයක්. මායා රජුන් එසේ කරන්නේ ඊටාම තදබල කෝපයක් ඇති වුණාමයි. ඇහෙන්න පුළුවන්. ඔබ කළ ඒ වරදටයි ඔහුව විනාශ කළේ. අපගේ ඉරණම ගැන ඇතිවන්නේ පියක්. ඇයි අපි ඔහුට මේ තරම්ම බියෙන් ජීවත් විය යුත්තේ?
අදහස් කරන්නේ හැකිවේවි ඔබට මේ තුන් ලෝකයේ නායිකාව වෙන්න. අවශ්‍ය නැහැ. එසේ නොවුනහොත් එය අපේ අවසානයයි. පවසන්නේ ඔබ මට රාක්ෂාවගේ විනාශ වෙලා යන්නද? මා පවසන දේ තේරුම් ගත්තොත් වාසිය ඔබටමයි. වන්තියන් වතුර වන්තියන් මෙන්න වතුර වන්තියන් ඔයා හරිම කඩවසම්නේ මගේ කාලෙට ගියානම් වන්තියන් අවදිවන්න. පියානෙන මේ ඔබමද මෑණියන් වගේමයි ඔබ. ඇයි මාවත් මෑණියන්වත් හැරතමා ඔබ එලෙස පිටව ගියේ? මට සමාවෙන්න පුතා. ඔබව නිතර මතක් වෙනවා. මටත් එලෙසමයි මතක් වෙනවා. ඔබ මට ඒ ත්‍රිශූලය ලබා දුන්නා. ඒ ත්‍රිශූලය අපේ ගෝත්‍රයට අයත් බලවත්ම වස්තුවයි. ඒ ඔබ ආරක්ෂා කරාවි. ඒ අයිති ඔබටමයි. එය මටමද? ඔව්, ඒ ඔබේම තමයි. අසාධාරණයට එරෙහිව ඔබය යොදා ගනිවියයි මම විශ්වාස කරනවා. අසාධාරණයට? ඔව්, මේ ත්‍රිශූලයට ඉමහත් බලයක් තිබෙනවා. උතාව බලවත් නමුත් හිතුවක්කාරයි. ඒ නිසා මෙය හිමිවිය යුත්තේ ඔබටයි. දැන් ඔබේ බලය අසීමිතයි. ඒ නිසා වග බලාගත යුතුයි ඌතාවට හානි නොකිරීමට. වන්ටෑන්, ඔබට දැනෙනවද කෙතරම් සෙනෙහසක් මම ඔබට දක්වනවද කියලා? පියාණෙනි, පියාණෙනි, කොහෙද 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 කොහෙද? මුදව ඇවිත් මොකද හොඳින්ද? ඔය බය වුණාද? ගණන් ගන්න එපා, හීන හොම තමයි. හරිනේ. ඇත්තටම මොකද දැකපු හීනේ? පියාවතටවා. මොකුත් කිව්වද? බොහෝතේ පැවසවා.
මොකුත් නෑ. වතුර අතන. ඒක හොඳයි. ටිකක් ඉන්න. මේවා නිවිලා. රස්නෙන් ගේන්න. තින්යාව ස්තුතියි උපකාරවලට. අවසානයේ කවුරුන්ද රජවන්නේ? කවුරුන්ද මේ යුද්ධය? මයද අවසන්න මට. කොහෙද අය? රජවන්නේ කෙසේද විනාශ වූ තැනැත්තියක්? හොඳයි. උත්තමාවියනි තත්ත්වය කෙසේද? වූතාවෝ ඔවුන් පසුපස වන්තියන්ට තුවාලයි. ඔබ විවේක ගන්න. කවුරුන්ද මෙවැන්නක් කළේ? අවසරතුමානනි, ශ්‍රයන්යෝ දෙවංගනගේ සොහොන් ගැබේ තිබුණු එතුමියගේ දේහය අතුරුදහන්. අතුරුදහන්? සියලු දෙනාගේම හිස් කසා දමනු. වහාම සියල්ලන්ගෙම පිටවන්න. උතුමානනේ මුරසබලුන් කළ හැකි උපනමය කළා. ඔවුන් මුදාහරින්න. මේ කිසිවකට නොහැකුණා ඇගේ දේහය ආරක්ෂා කරන්න. මොවුන්ගෙන් ඇති ඵලය කුමක්ද? මෙහි වටිනාකම දැන සිටියා ඔවුන්. රජතුමනි, එතුමිය ගල් වෙලා ගල්වුණු දේහයක් නිසා එසේ කිරීම සුදුසුද? මොවුන් නිදහස් කිරීමට නම් නැවත දේහය රැගෙන එනු. රජතුමනි, මේ අයුරින් සිදු කළහොත්
ඔබතුමා ගැන විශ්වාසය බිඳියාවේ. කුමක්ද විශ්වාසය බිඳීවි නැවත පවසන්න මේ සෙබළු මෙතනම මිය ගියා නම් ඔවුන්ට ගෞරවයක්. ගල් වූ දේහයක් වෙනුවෙන් මෙසේ කිරීම ඔවුන්ට නිගාවක්. නිතරම ඔබ මගේ වචනයට පිටු පෑවා. ඔබ මගේ සහෝදරයා වුණත් ඔබවත් පිටුහල් කළ හැකි බව දන්නවද? රජතුමනි ඔබතුමාගේ කැමැත්තක්. ඉවත් වෙනු. හොඳයි. පවුලේ සමගිය විනාශ කළා. කාන්තාවක් වෙනුවෙන්. එතුමා ඉතා කෝපෙන් සොහොන්ගේ බේ ආරක්ෂක සෙබළුන්ට මරණ දඬුවම දීලා සෙන්පතිතුමාව තනතුරෙන් ඉවත් කරලා. කවුරුන්ද සොහොනට ඇතුළු වූයේ? මා තොරතුරු විමසා බැලුවා. මනුෂ්‍යයෙකු නොවේ. දැන් සෙන්පති සිටින්නේ කොහෙද? එතුමා නිල නිවාසේ. උතුමානන් තවමත් සොහොන් කැපේ. ඔබට සැනසිලි වදන් පැවසිය හැකිනේ. සෙන්පති කනස්සල්ලෙන් පසු වෙනවා ඇති. ඔබ ගොස් ඔහු සනසන්න. රාජකාරියට නැවත කැඳවන්න. තේරුණාද මා පැවසූ දේ? හොඳයි. ෂියන් යුවේ නිසා ඔබ තනි වුණා රජතුමනි. ඔබ කොහෙද? ඔබ කොහෙද? ඔතුමානනි ඇවකෙනෙන්ට ඔතුමානනි පවසන්නේ කොහෙද කියලා සියන්ු ඒව ගෙන එන්න ඇසුර නැතිද දෙනක මාවත් මෙසේ සිහිවේවිද ජීවත්ත සිටියදව හිමි කරගත නොහැකි වුණා අඩුතරම දේවත් රැකගත නොහැකි වුණා ඔබ එහි මෙතන සිටියා ඔබ දැකීම සිතට සහනයක් වුණා නමුත් දැන් ජීවිතේම හිස් බවක් දැනෙනවා රැකගත නොහැකි වුණා සිටිය නොහැකි ඔබ නැතුව සිටිය නොහැකි මට සැනසීමක් නෑ හිතට ඔතුමානනි ඔතුමානනි අවසන් සියල්ල අවසන් ඔතුමානනි ඔබතුමා මේ රාජ්‍යයේ නායකයා ඇය එක් කාන්තාවක් පමණයි මෙතරම් වේදනාව විඳින්නේ ඇයි ඇයව අමතක කරන්න අයදිනවා ඔබෙන් ඔතුමානනි කළ නොහැකිද ඔබතුමාට ඇයව අමතක කරන්න ඇය නොමැතිව සිටීම බලක් නෑමට හිස් බවක් තෙරෙනෝවට හිස් බවක් තෙරෙනවා ඔබතුමාට දැන් අවශ්‍ය වන්නේ ඇය නිසා විනාශ වෙන්නද මම රාජ්‍යවත් අතහරින්නම් ශයන්යුවේ වෙනුවෙන් ශයන්යුවෙනුවෙන් අවසිහියෙන්ද ඔබතුමා මෙසේ හැසිරෙන නන්යුවේ අධිරාජයට කුමක් නම් සිදුවේද ඇගේ දේවත් රැකගත නොහැකි මට කුමන රාජ්‍ය තනතුරුද කුමන වංශවත්කමක්ද කුමන ගෞරවයක්ද කදිමදහස
කැඳවන්න. මේ රාජ්‍යයේ සිටින හොඳම ගල්වඩුවව ඔහු ලවාලුව ඇති අනර්ගතම ජේඩ් ගල්යුදා ෂියන්යුවගේ සොහුනා සමාන තවත් ඒ වගේ සොහුනක් නිර්මාණය කරන්න. එය සිදු කළ නොහැකි රජුනි. ශ්‍රමය ධනය නාස්තියක්. කොමක්ද? ඉටු කළ නොහැකි දේය. අනට පිටුපානවද මගේ? රාජකීය අනට පවසන්න. පවසන්න. ඉටු කරන්නම්. පිටත් කරන්න. වහාම පිරිස. දක්ෂම ගල්වඩුවෙක් සහ අනර්ගම ජේඩ් ගල් සොයා හැකි ඉක්මනින්ම සෙන්පතිතුමා සංසුන් වන්න. නිහඬ වෙනු. මම දැන් සෙන්පති නොවෙයි. සෙන්පතිතුමා මගේ සේවේ සැමදා ඔබහටයි. වෙන කිසිවෙක් සෙන්පති ලෙස පිළිගන්නේ නැහැ අප. සෙන්පතිතුමනි. රජු රටපුරා ගල්වඩුවන් සහ ජේඩ් ගල් සොයනවා තවත් සොහනක් නිර්මාණය කරන්න. ඔහු උමතුවෙන්. එසේම රජතුමා මේ දිනවල පාලනෙන් බැහැරව කටයුතු කරමින් ශයන්යුවේ ආර්යාවගේ සොහොනසල මදුවිතු බොමින් වැළපෙනවා. මේක උමතුවක්. දන්නවද එතුමන් තවදුරටත් මෙසේ හැසුරුණහොත් රාජ්‍ය අගාදේ. මෝයින් උත්තමාවිය කරුණු පැහැදිලි කළත් එතුමන් සැලකිල්ලටගෙන නැහැ. රාජ්‍ය පිළිබඳ හැඟීමකින් තොරවයි එතුමා කටයුතු කරන්නේ. මේ රාජ වංශයටම කැලලා. තත්ත්වය එන්න එන්නම දරුණු වෙනවා. මෙසේ වුහොත් රාජ්‍ය විනාසය ළඟා වෙනවා. හැකිඉක්මනින් යමක් කළ යුතුයි. සෙන්පතිතුමනි අවසර. මොයින් උත්තමාවියගේ සේවිකා පැමිණ සිටිනවා. ඇයව කැඳවාගෙන එන්න. හොඳමයි. සියල්ලම පිටත් වෙන්න. එහෙමයි සෙන්පතිතුමනි. සෙන්පතිතුමනි. ඔබ පැමිණියද? වැදගත් දෙයකටද පැමිණේ? අසුන් ගන්න. ඔබතුමා තරමක් අපහසුවෙන් වගේ. ඇත්තටම මා පැමිණියේ රජතුමා වෙනුවෙන්. රජතුමාගේ නියෝගයක්ද? රජතුමන් ඒ වෙලාවෙ සිදු වූ දේ පිළිබඳව කනගාටු වෙනවා. ඒ මොහොතේ ඇති වූ කෝපය නිසායි ඔබතුමාට බැනවැදී ඇත්තේ. එතුමා මගෙන් ඉල්ලා සිටියා ඔබතුමාට කරුණු වටහා දෙන්න කියා. රජතුමාගේ නියෝගය පිළි නොපැදීම වරදක් බව ඔබ දන්නවනේ? වටහාගත නොහැකි ඔබතුමා පවසන දේ. රජුගේ කීමට නෙවෙයි. මොයින් උත්තමාවිය නිසායි ඔබ පැමිණියේ. ඔබතුමා නිවැරදි. ඔබ මොයින් උත්තමාවියට පවසන්න ඇගේ තීරණයට මම සූදානම් බව. ඔබතුමාගේ තීරණය අගය කරනවා. උත්තමාවියට පවසන්නම් ඔබතුමා උපකාර කරන බව. අවශ්‍යතාවයක් තිබෙනවා. ඔබ යන්න මං එන්න. මේ ගන්න එන විට රැගෙන එන්න. හුලන් මානිසු මතක ඇතිව. සැරදේවා කුමරියනි. වැරදීමක් වෙලා. කුමරියනි නවතින්න. සියල්ලන්ම කනස්සල්ලනුයි සිටින්නේ. රජු කලබලයෙන් නැවත පැමිණෙන ශූරාජ්‍ය වෙත. ඔබට වැරදිලා. නවතින්න. ඔබතුමිය මාලිගය හැරයාම නිසාවෙන් රජු සිටින්න දැඩි ආවේගයකින් පැමිණිය යුතුමයි අපත් සමග. මේ රාජනියෝගයක්.
නියෝග වලින් මට පළක් නැහැ. සබරුනි වහාම එහෙමයි. අනේ මොකද මේ? අනේ මොකද මේ? අනේ මම අතාරින්න. අනේ මෝලියන්. අනේ මම බේර ගන්න. අනේ මම බේර ගන්න. අනේ මෝලියන්. බේර එන්න. කුමන අයිතියක්ද? මෙලෙස නොබියව කෙසේද තරුණියක් පැහැරගන්නේ? පහල දෙන්න ඇයට. සහෝදරේ පලාගෙන. මෝලියන් මම ඔබට හසුම්බී සූප නේද? මට යන්න වෙනවා. කුමරිය සොයන්න. ශෝවාතිරාජ්‍ය පියාණෙනි, ඇයි ඔබ ත්‍රිශූලය වන්තියන්ට පැවරුවේ? සිතුවෙන්න හැයවන් දෙයක්. එහෙත් මමයි වංශවත් පුතු. එමෙන්ම මකර වංශයේ බලවතා. ශුද්ධ වූ ත්‍රිශූලයේ අයිති වී යුත්තේ මා වෙන්නෙකුටයි. මා ඉදිරියේම එවන් පහත් අර්ධරාක්ෂයෙක්ට ත්‍රිශූලය ලබා දීමෙන් කුමක්ද ඔබ අපේක්ෂා කළේ? කවුරුද? දුවන්න! යනවා. පිටව යන්න. ස්තුතියි ඔබට මව බේරගත්තට. නමවත් දන්නේ නෑනේ. ඔබේ අතට බෙහෙත් නොකළොත් එය සූ නොවේවි. එන් පලක් නැහැ. පිට වෙන්න. ඇයි මෙච්චර දරුණු? මේ මං කියන දේ අහන්න. මෙතනින් පිට වෙන්න. යන්නේ නැත්නම්? යන්නේ නැත්නම්? මේ ඔබේ නිවස නෙවෙයිනේ. එහෙම වුණා නම් යනවා. තීරණයක් අරගෙන අවසන්. මම අද මෙතන ඉන්නවමයි.